එහෙනම් මේ ගණිත ක්‍රමය තමයි 28 ඔහොම ලියලා අපි දෙකෙන් බෙදනවා. right බෙදන්නේ 28 දෙකෙන් 14යි. නබ්දිය මෙතන දානවා. ශේෂය ඊතලයක් ලියලා දානවා. 28 දෙකෙන් බෙදුවාම 14යි. ඉතුරුනේ බිඳුවයි. 14 බෙදනවා දෙකෙන් 7යි ඉතුරු නෑ. 7 බෙදනවා දෙකෙන් දෙවරක් 3 6යි. දෙවරක් 3 6යි. අපි ගාව තියෙන 7. 7න් 6ක් අඩු කරාම 1යි. ඉතුරු 1යි. ආයි බෙදනවා 3 දෙකෙන්. දෙවරක් 1 2යි. 3න් 2ක් අඩු කරාම ඉතුරු 1යි. දැන් ආපහු මේ 1 දෙකෙන් බෙදන්න ඕනේ නෑ. මොකද හේතුව මේ බෙදෙන සංඛ්‍යාවට වඩා අඩු කෙනෙක් තමයි මෙතන ආවේ. එහෙනම් ඔයාලා ඊතලයක් අඳින්න මෙහෙම. එහෙනම් 28 කියන එක අපි ලියන්න පුළුවන් දිවිමය සංඛ්‍යාවක් විදිහට 1 1 1. බිඳුව මතකතුව පාදය සඳහන් කරන්න ඕනේ.